හායි යාළුවනේ, අද අපේ ගමනාන්තය ඇවිල්ලා කුරුණෑගල. කුරුණෑගල කීවට අපි මේ යන්නේ යහපව පුරාවිද්‍යා ස්ථානයට. කොළඹ කොටුවේ ඉඳලා පැය 3.5 ගතවන හරි සුන්දර ගමනක්. ට්‍රේන් එකේ යනවා කියන්නේ වෙන මාතල් එකක් නේ. ඔන්න ඉතින් අපි හැමෝම මාව ස්ටේෂන් එකෙන් බැහැගත්තා. අපේ අයට මේ හම්බෙලා තියෙන්නේ මොනවද බලන්නකෝ. A few moments later. හොඳම දේ කියන්නේ මේ වෙලාවේ අපිට බස් එකක් තිබ්බේ නැහැ. ඒක නිසා අපි මහවින් ලොරියක් කතා කරගෙන තමයි යහපවුවට ගියේ. අපි මේ ආවේ ඇසළ පොයේ දවසේනේ. ඒක නිසා හැම තැනම වගේ දන්සල් තිබ්බා. මොකක්ද ඇසළ නංගි? Women. දන්සල් කිව්වොත් ඉතින් යසෝද තමයි. මේ තියෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන යාපව ව්‍යාපෘති කාර්යාලය. කොහොම හරි අපි ඉතින් ගමනාන්තයට ආවා. පොයේ දවස නිසා හැමතැනම වගේ සෙනග. මේ තියෙන්නේ මාසයක් පුරාවට අපි නවතැන් ගන්න නවතැන්පල. මේක තමයි අපේ ගෙදර. මේ විදුරු මල්ලික ඇතුළ. අද ඔක්කොම බදු අරගෙන තියෙනවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මහව තියෙන සතුසට. මොකද අපිට අත්‍යවශ්‍ය වෙන හාල් පොල් තුන පා ටිකක් ගන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ඕන ටික ගන්න බඩු ටික ගත්තා. පරිප්පු හදාගත්තා රස බලන්න ඕනේ දැන් අපි කියන. ඇයි මොකෝ අවුල? දුම නියම අයියා ටොප් බඩුවක්. සිරාට ගියා. සිරාට මොකද? එනේ පාංගක් එමු තිබ්බනම් මරුවේ. පාංගයක් තිබ්බනම් කොහොමද? හොඳට පහේ රහේ මරුවට තියෙනවා. අලුත් දවසක ලස්සන ආරම්භයක්. උදේ පාන්දරම නැගිටලා මේ අපේ ෂෙනිත් මල්ලි හදන්නේ අපේ හැමෝටම ප්ලේන්. උදේම ලෑස්ති වෙලා අපි හැමෝම මේ සයිට් එකට යන ගමන්. යහපව්ව පිටත නගරය කේන්ද්‍ර කරගනිමින් තමයි මේ දවස්වල මේ කැණීම ක්‍රියාත්මක වෙන්නේ. අපි දැන් කොස් ගෙඩියකුත් කඩාගත්තා. දැන් යන්නේ. කොස් නම් ඉතින් ගමේ මිනිස්සුන්ගෙන් අපිට හම්බුණා. අද කොස් තම්බලා මොනවද මල්ලි හදන්නේ? අද කොස් තම්බලා කරවල ටිකක් බැදලා අලකිරි හොද්දක් හදලා නියමයි. සික්‍රියක් ගහමුනේ. ගහමුනේ. අනිවාර්යයෙන්. අපේ අනිත් කට්ටියත් ඉන්නවා. Hi friends. අද තියෙන්නේ කොස් කන්න තමයි. අපේ අද එකතු වුණු අලුත් සමාජිකය නදුන් මල්ලි ඔය සුද්ධ කරනවා. නදුන් හායි කියන්නේ. පොර විටක් කරගවා ගින්නේ. කොත් කරලි දාන්නේ. ඒ විද්ද තෝරයි. ඔව් වෙන මාතන්න පුළුවන්. හෙල්ලේ බදලා. බදලා සුපිරි. ඕකේ වෙයි බං ඔය කොස් කට්ට විතරනේ විසික් කරනවා කියන්නේ. කොස් කට්ටක් ගන්නවා. මේ ඉන්නේ අපේ ජනා. කොස් සැර ටික විසික් කරනවා කියන්නේ තපරාදයක් නේ. මේවා අපි ප්ලෑන් කරගෙන ගමන් නෙමෙයි. අපිට ඉතින් කිරි කොට්ටක් ගන්න අමතක වුණා. පත් එකට පපඩමක් කියන්නේ නැතුවම බැරි දෙයක් නේ. ඒක නිසා මේ පපඩම් බදින්නේ අපේ චාමිනංගි. හිමින් සීරුවට මේ විදියට සුද්ධ කරගත්ත කොස් මදුරු ටිකත් අපි කපා ගත්තා. මේ වගේ වැඩකදී සහයෝගය කියන්නේ හරිම වටින දෙයක්. ඒක නිසා පුළුවන් විදියට අපි වැඩ ටික බෙදාගෙන කෙරුවා.
මදාර නංගි තමයි කොස් කපන්නේ. සයිට් එකේ වැඩ ඉවරුණත් අපිට රෑ 10 විතර වෙනකන් අපේ සර් තමයි අපිට මේ පුරාවස්තු නිර්මාණය කරණය පිළිබඳ උගන්වන්නේ. ප්‍රමාණයට තීරුවක් කපලා අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ අරගේ මේක මේවා නම් ඉතින් ඔයාලා මොනවද කියලා දන්නවනේ. කොහොම වුණත් මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. සයිට් එකේ ඉන්න අපේ සේවක මහතුන් තමයි අපිට මේ තල් කුරුම්බ කඩලා දුන්නේ. අපේ සෙට් එකට ඕන වුණා යහපවුව පර්වතයේ උඩටම නගින්න. බැලූ බැල්මට තරණය කිරීමට අසීරු පඩිපෙළක්. මොකද එහෙම වෙන්න එපයිනේ. යහපවුව කියන්නේ ආරක්ෂිත බලකොටුවක්. ඒ වගේම ලංකාවේ 4 වෙනි රාජධානිය. සුබ බබ්බත සුන්දර ගිරිපව්ව කියලත් මේ යාපව්ව හඳුන්වනවා. කාලිංග මාර්ග ආක්‍රමණය නිසා සුබ කියන සෙනවියෙක් තමයි මේ යහපව්ව ආරක්ෂිත බලකොටුවක් විදියට මුල්වරට නිර්මාණය කරන්නේ. ඊට පසු කාලීනව පළවන බෝනක බාහු රජු මේ පාලන මධ්‍යස්ථානයක් විදියට තෝරා ගන්නවා. මොකද හදි දාන්නේ? එක ගැම්මට නැග්ගට සෙට් එකට හොඳටම හති. අපේ සේවක මාතුන් එකතු වෙලා දොඩම් බීම එකක් තමයි මේ හදන්නේ. මේ දොඩම් ඔක්කොම එයාලගේ වතු වලින් කඩාගෙන ආපුවා. පුදු පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න මෙතන මොකද වෙන්නේ කියලා. පොඩ්ඩක් කියන්න මෙතන මොකද වෙන්නේ කියලා. තියෙන හොඳ පුරුදු යාපාව දාලා හොඳ මේක කරනවා. මේ ආකාරයෙන් මෙහෙම. කොහොමද? අපේ පුදු YouTube නාලිකාව. Wait a minute. Who are you? මේ හැමෝම අහලා ඇති කොණ්ඩේදෙනිය හාමුදුරුවෝ ගුවන් ප්‍රසිද්ධ කොණ්ඩේදෙනිය හාමුදුරුවෝ ජීවත් වෙච්ච පන්සල ගල්සෝන් කනත්ත පිටලා තින්නේ. අපි දැන් ඒ යන ගමන් ඉන්නේ. ඒගොල්ලොත් එක්ක දැන් අපි යනවා. දැන් අපි මේ කැණීමට ආපු ගමන් අමාරු හින්දා අනිත් දවස්වල ඉතින් අපිට ටිකක් බිසි. ඒ හින්දා අද අපි යනවා කොණ්ඩේදෙනිය හාමුදුරුවන්ගේ පන්සල බලන්න. දැන් මේ යන්නේ කොණ්ඩේදෙනිය පන්සලේ හදලා තියෙන අපාය බලන්න. ටිකට් එකක් රුපියල් 20යි මං හිතන්නේ. ලංකාවේ හදලා තියෙන දිගම අපාය කියලා මේක කියන්නේ. කොණ්ඩේදෙනිය පන්සලත් එක්කම පිටිපස්සට වෙන්න තියෙනවා අවුරුදු 3000ක් විතර පැරණි ගල්සෝන් කනත්ත. 1997 වසරේ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාචාර්ය සුදර්ශන් සෙනවිරත්න මහතා මෙම භූමියේ මූලික කැණීම් කටයුතු සිදු කරලා තියෙන්නේ. රේඩියෝ කාබන් කාලනිර්ණයට අනුව මේ ගල්සෝන් කනත්ත ක්‍රිස්තු පූර්ව 360ට විතර අයත් බව අනුමාන කරනවා. ඒ වගේම පූර්ව ඓතිහාසික මුල් යකඩ යුගයට අයත් මහශිලා යාතුකර්ම සඳහා භාවිතා කළ එක් ස්ථානයක් ලෙස මේ හඳුන්වන්න පුළුවන්. උදේ පාන්දරම මේ යන්නේ වතුර ටිකක් ඇඟට දාගන්න. මොකද අපේ බෝඩි මේ වතුර කපන. ඒක නිසා
අපි ටික හිතුවා ළඟ තියෙන වැවෙන් හොඳට නාගන්න. මේ ඈතින් පේන්නේ යාපහුව පර්වතේ. පර්වතේ පාමුල තමයි මෙන්න මේ තියෙන ලස්සන වැව තියෙන්නේ. Good morning, Shelly Mali. මොකද? සොබාදහම කියන්නේ හරිම බුදුමාකාර නවාතනක්. අපිට මොනතරම් ජීවිතයේ ප්‍රශ්න තිබුණ ඒවා එක ෂණයකින් අමතක වෙලා යන මායාවක් සොබාදහමේ තියෙනවා. ජීවිතය කියන්නේ විඳින්න ඕන දෙයක් මිසක් විඳවන්න ඕන දෙයක් නෙමෙයි. ජීවත් වන හැම මොහොතක්ම සතුටෙන් ගත කිරීම තමයි වැදගත් වෙන්නේ. මේ ගෙවිලා ගියේ අපේ ශේෂ්ත්‍ර පුහුණුවේ අවසන් දින කිහිපය. අන්තිමට ඉතුරුනේ අපි 4 දෙනා විතරයි. මාස 1මාරක් පුරාවට අපේ පුරාවිද්‍යා ශේෂ්ත්‍ර පුහුණුව අවසන් වුණේ මෙන්න මේ විදියට.